කතා කරමු අපි රොබෝගේ රිමෝට් කන්ට්‍රෝල් එක ගැන. ඉතින් මේ බැටල් බොට් කෙනෙක් ඩිසයින් කරන්න සහ ඩිවලොප් කරන්න යන කොස්ට් එක නිසා මම දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මොබයිල් ෆෝන් එකෙන් ඩිවලොප් කරපු ඇප් එකක් රිමෝට් එක විදිහට යූස් කරනවා. මම කිසිම වෙලාවක රෙකමන්ඩ් කරන්නේ නැහැ මේක යූස් කරන්න කියන එක. හේතුව තමයි බැටල් එකක් වෙලාවෙදී අපිට හැම වෙලේම රොබෝ දිහා බලාගෙන රොබෝටම ඇටෙන්ෂන් එක දීගෙන ඉන්න යනවා. ඉතින් මේ වෙලාවේ මොබයිල් ෆෝන් එකේ තියෙන කන්ට්‍රෝලර්ස් දිහා අපිට බලන්න අමාරුයි. ඉතින් සමහරලාට මේ රොබෝ කන්ට්‍රෝල් කරද්දී අපිට ෂුවර් නැහැ අපි හරියට මේ කන්ට්‍රෝල් එක ටච් කරන් ඉන්නවද ඒක අපිට ඕන විදිහට එහාට මෙහාට යනවාද කියන එක. ඒ වගේම අපි මේක දිහා බලන්නේ නැති නිසා අපිට ඇත්තටම මේක ටච් වෙන එක මිස් වෙන්නත් පුළුවන්. මේ වගේ වෙලාවට අපේ ඇටෙන්ෂන් එක මොබයිල් ෆෝන් එක දිහාවට තප්පර භාගයකට හරි ගියොත් මේක අපිට ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කම්පිටිෂන් එකක් මැද්දේදී. මේකට විසඳුමක් විදිහට මම හැම වෙලෙම රෙකමන්ඩ් කරන්නේ ෆිසිකල් රිමෝට් එකක් යූස් කරන කන්ට්‍රෝල් ස්ටික්ස් ස්විචස් තියෙන සාමාන්‍යයෙන් අපි රිමෝට් කන්ට්‍රෝල් එයාක්‍රාෆ්ට් වලට පාවිච්චි කරන 4 channel 6 channel වගේ රිමෝට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ රිමෝට් එකක් යූස් කරන එකේ වාසිය තමයි මේ රිමෝට් එකක් සෑහෙන ස්පීඩ් අප්ඩේට් වෙනවා අපි සෙන්ඩ් කරන data receive එකට යවද්දි. ඒ වගේම අපිට හරිම ලේසියෙන් මේක රිමෝට් එක දිහා බලන්න නැතුව අපේ අත් දෙක පාවිච්චි කරලා ඇඟිලි පාවිච්චි කරලා ගොඩක් වේගෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මේ ඇඩ්වාන්ටේජ් එක අපිට තියෙන නිසා බැටල් එකකදී අපේ ෆුල් ඇටෙන්ෂන් එක රොබෝට දීගෙන ඉන්න පුළුවන්. ඊළඟට වැදගත්ම දේ තමයි කොහොමද මේ රිමෝට් එකකින් යවන කමාන්ඩ්ස් වලට රොබෝ වැඩ කරන්න අපි ප්‍රෝග්‍රෑම් කරන්න කියන එක. පළවෙනි දේ තමයි ඔයා රිමෝට් එකේ එක අතකට වැඩි කන්ට්‍රෝල්ස් ප්‍රමාණයක් දාන්න එපා. හිතන්නකො ඔයාට මූව් වෙන්න තියෙනවා, ඒ වගේම තව ආම්ස් තියෙනවා, තව ඩිෆෙන්ස් මෙකැනිසම් තියෙනවා. මේ හැම එකක්ම ඔයා තනි ඇඟිල්ලකට තනි අතකට දාන්න එපා. ඒක පුළුවන් තරම් අත් දෙකට බෙදලා දාන්න. මොකද අපි එක අතකට වැඩිපුර කන්ට්‍රෝල්ස් ප්‍රමාණයක් දැම්මොත් එම ස්පීඩ් මේක කන්ට්‍රෝල් කරද්දී අපිට පැටලෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රොබෝගේ කන්ට්‍රෝල් කරන්න දේවල් ගොඩක් තියෙනවා නම් එක කන්ට්‍රෝලර් කෙනෙක් නැතුව දෙන්නෙක් දාන්න රිමෝට්ස් දෙකකින් මේක වෙන වෙනම කන්ට්‍රෝල් කරන්න. එතකොට එක්කෙනෙක්ට Taman තියෙන ලිමිටඩ් කන්ට්‍රෝල්ස් ප්‍රමාණය ගැන ફોකස් කරන්න පුළුවන්. දෙවෙනි ඇඩ්වයිස් එක තමයි මේ මෝටර්ස් කන්ට්‍රෝල් එකදී on off කියන බයිනරි ස්ටේට් එක විතර ප්‍රෝග්‍රෑම් කරන්න එපා. ඒ කියන්නේ ඔය ඉස්සරහට පස්සට යනවා ස්ටික් ඉස්සරහට දැම්මම ඉස්සරහට යනවා ෆුල් ස්පීඩ් එකේ, පිටිපස්සට දැම්මම පිටිපස්සට යනවා ෆුල් ස්පීඩ් එකේ. ඒ විදිහට ප්‍රෝග්‍රෑම් කරන්න එපා. මේක අපි ස්ටික් එක මූව් කරන ප්‍රමාණයට අනුව වෙනස් වෙන්න ප්‍රෝග්‍රෑම් කරන්න. ඒ කියන්නේ අපිට ස්ලෝ ස්පීඩ් එකෙන් යන්න පුළුවන් නම් ස්ටික් එක පොඩ්ඩක් ඉස්සරහට දැම්මාම අන්න ඒක අපිට ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද කම්පිටිෂන් එකක් ඇතුළතදී අපිට සමහරවිට ටයිට් ටර්න්ස් ගන්න පුළුවන්, පොඩි ඩිස්ටන්සස් යන්න වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට මේ ඔප්ෂන් එක අපිට ගොඩක් වැදගත්. ඉතින් මෙහෙම ප්‍රෝග්‍රෑම් කරද්දී ඔයාලට ලීනියර්ලි or එක්ස්පොනෙන්ෂියලි මේක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ප්‍රිෆර්ඩ් එක්ස්පොනෙන්ෂියලි ප්‍රෝග්‍රෑම් කරන එක. එතකොට ස්ටික් එකේ පළවෙනි භාගේ ගොඩක් සෙන්සිටිව් විදිහට අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊළඟ භාගේ ඇග්‍රෙසිව් විදිහට කන්ට්‍රෝල් වෙනවා. ඉතින් මේක මගේ පැත්තෙන් මට ගොඩක් කම්ෆර්ටබල් දෙයක්. ඒක ඔයාලගේ ප්‍රිෆරන්සස් අනුව ඔයාලා ටෙස්ට් කරලා බලලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් රොබෝගේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක මේ ස්ටික් එකේ මූවමන්ට්ස් අනුව කන්ට්‍රෝල් වෙන්න. මේ වගේ රොබෝ කෙනෙක් ඩිසයින් කරද්දී කොමන්ලි හැමෝම යූස් කරන්නේ මෙටල් කේසින් එකක්. ඉතින් මේ වෙලාවේදී ඔයාලා රිසීව් එක සම්පූර්ණයෙන්ම මෙටල් කේසින් එකෙන් එන්ක්ලෝස් කරලා දැම්මොත් එහෙම රිමෝට් එකෙන් යවන සිග්නල්ස් ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී සැලකිලිමත් වෙන්න රිසීවර් එකේ වයර් එක කොහෙන් හරි තැනකින් පොඩ්ඩක් එක්ස්පෝස් කරන්න. හැබැයි මේක රොබෝගේ වීක් පොයින්ට් එකක් වෙන තැනකින් එක්ස්පෝස් කරන්න එපා. මොකද එහා පැත්තේ රොබෝ ඔයාලව ඇටැක් කරොත් මේ වයර් එකට ඩැමේජ් වුණොත් එතනදී ඔයාලගේ සිග්නල් ඩ්‍රොප් වෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම රොබෝගේ තියෙන ස්ට්‍රෝං පොයින්ට් එකකින් ඇටැක් කරන අමාරු පොයින්ට් එකකින් ඇන්ටනා වයර් එක රිසීවර් එකේ ඇන්ටනා වයර් එක පොඩ්ඩක් එළියට එක්ස්පෝස් කරලා තියන්න. එහෙම වුණොත් ඔයාලට පොඩ්ඩක් එහාට මෙහාට ගියා කියලා ඩිස්ටන්ස් එක වැඩි වුණා කියලා සිග්නල් ඩ්‍රොප් වෙන්නේ නැතුව ෆුල් ස්පීඩ් එකෙන්ම ඔයාලගේ රොබෝව කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට ලොකු අයිඩියා එකක් එන්න ඇති රොබෝගේ කන්ට්‍රෝල් මෙකැනිසම් එක කොහොමද අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න කියන එක. ඉතින් ඔයාලට වෙන ප්‍රශ්න තියෙනවා නම් මේකේ කමෙන්ට් කරන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු රොබෝට කම්පිටිෂන් එකක් දිනන්න පාවිච්චි කරන්න පුළුවන් ටැක්ටික්ස් වර්ග මොනවාද කියලා.